හරි දැම් මේ ගාන බලමු පරිමිතියයි වර්ගඵලය කොහොමද සොයන්න කියලා. හරිද පරිමිතිය කියන්නේ වටේ දිගන වටේ දිග අපි ලකුණු කරගෙනයාම් හෙමින් සෙරම මෙතන 10 සෙන්ටිමීටර්. හරිද දැම් මේක උරුත කණ්ඩයක් නිසා මෙතන 7 සෙන්ටිමීටර්න මෙතනත් 7 සෙන්ටිමීටර් මෙතනත් 7 සෙන්ටිමීටර්. ඉතින් අපි සොයන්න ඕන මෙන්න මේ කෑල්ලනේ මේ කෑල්ල හොයන සමීකරණය තමයි චාපදිග හොයන සමීකරණය. ගැන්නේ 2r ගුණ කිරීම 360 ටීටන හරි ඒගන දෙක ගුණ කිරීම 5 කිය 22 7යි පස්සේ r කියන්නේ අරය 7යි ටීට කිය 45යි බෙදීම 360 45ඒව දෙකක් 90ට තින 94 එකන මෙතන එකයි මෙතන එකයට 8යි මේ හතර මේ හත කැපුණ 4යි මෙතන ඒ දෙක් කැපුණ මේක දෙකෙන් බෙදවා මෙතන 11 බෙදීම දෙක කීයද 5.5යිනේ 5.5 සෙන්ටිමීටර් ගේලන මෙන මේ කෑල්ල මේකටම සමාන කෑල්ලත්තම මෙතනත්තිය එතකොට මෙතනත් 5.5 සෙන්ටිමීටර් හරි පිදගන කෑලිටියක් හොය දැන් අපිට තියෙන මෙන්න මේ චුට්ටනේ ඉතින් මෙන්න මේ තියෙනකද ඍජුකෝණාශ්‍රය මේ ඍජුකෝණාශ්‍රය මෙතන ඉඳන් මෙතෙන්ට දිග 14යි නෙමෙයි 7යි 7යි 14 ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට සම්පූර්ණ දිග 14 සෙන්ටිමීටර සම්පූර්ණ දිග 14 සෙන්ටිමීටර ඒ 14න් 7ක් ගිහිල්ලා නේ 14න් 7ක් කීයේ 14න් 7 කියන්නේ 7 සෙන්ටිමීටර ඒ කියන්නේ මෙන්න මේ කෑල්ලේ එකතු වෙන 7ක් අපි ගමු මේක A මේක B කියලා ගමු මුකුත් හිතන්නේ එතකොට අපි දන්නවා A ධන B කියන්නේ 7 සෙන්ටිමීටර කියලා හරිද ඊට පස්සේ මෙන්න මේ කෑල්ලේ පරිමිතිය හොයන්න ඒ කෑල්ලේ පරිමිතිය හොයන්න මෙතන තියෙන්නේ අර්ධූතය 25r ගුණ කිරීම අර්ධූතය නම් 180 න් 360 නේ එතකොට දෙක ගුණ කරා 22 බෙදීම 7 ගුණ කිරීම r කියන්නේ අරය දැන් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන විස්කම්බයක් මේ වෘත්තේ එතකොට මේක 7 නම් මේක 3.5 එතකොට මෙතන 3.5 ගුණ කිරීම භාගය මේ දෙක කපිලා ගියා 3.5 මෙතන 2යි 22 බෙදීම 22 බෙදීම 2 11 සෙන්ටිමීටර් ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම 11 සෙන්ටිමීටර අපි දැන් හොයාගෙන තියෙන්නේ දැන් මේක වටේ දිග සොයමු මේක වටේ දිග සොයන්න අපි මෙතනින් පටන් ගමු 10 සෙන්ටිමීටර දන 5.5යි දන 7 දන ආයි 7 දන ආයි 5.5 දන 10 දන ඒ තියෙනවා ඊට පස්සේ ආයි අපිට හම් වෙනවා 11 ආයි අපිට හම් වෙනවා B ඉතින් අපි දැන් මේ හොයන්නේ මේ ලේසි පද එකතු කර මේක සුළු කිරීම ලේසි මෙන්න මේ විදිහට හොඳ 10 10 කියේ 20යි මේ දෙක අපි ලියාගත්තා 5.5 5.5 කියන්නේ 11 ඒ දෙකත් අපි ලියාගත්තා 7යි 7යි දන 14යි මේවත් ලියාගත්තා මෙතන තව 11 දන ඒ දන B තියෙනවා දැන් ඒ දන B අපි දන්නවා 7 කියලානේ 20යි 11යි 31යි 10යි 41යි 4යි 45යි 45යි 11යි 56යි 56 දන 7 කීයේ 63 සෙන්ටිමීටර අන්න එහෙම ඒකේ පරිමිතිය සර්